ආයිබෝවන් සුබෝදෑසනක් වේවා මගේ ආදරණීය දරුවෝ හැම දිනාටම. අදත් අපි හම්බෙන්නේ අපේ හිමිදිරි ගණිත ගැටළු පන්තියෙන්. ඉතින් අද ඇත්තටම අපිට හරිම විශේෂ දවසක්. ඒ තමයි මේ 2026 කියන වර්ෂය ආරම්භ වෙලා දැන් දින කිහිපයක් ගත වුණත් අපි දවස් කිහිපයකට ඉස්කෝලේ ගියත් අද තමයි අධ්‍යයන වර්ෂය හරියටම පටන් ගන්න දවස. ඒ කියන්නේ අපේ වාරේ පටන් ගන්න අද හරියටම කියනවා. ඉතින් එහෙම වෙලා තියෙද්දි අපි නැවත නැවත හිතන්න ඕන ශිෂ්‍යත්ව විභාගයට දවසින් දවස මෙහෙම ලං වෙනවා එහෙනම් දින 200කට ආසන්න කාලයක් තමයි ශිෂ්‍යත්ව විභාගෙට දෙන්නේ මේ අවුරුද්දේ අයට. ඉතින් ලබන අවුරුද්දේ අයටත් ওই විදිහටම ළඟ මේ විභාගෙ එනවා. ඒතර අපිට හිතන්න දේවල් උතන ගොඩක් තියෙනවා. ඉදිරියේදී තව නිවාඩුත් ගොඩක් තියෙනවා ඇත්තටම. දැන් අදින් ආරම්භ කරන මේ පාසල් ආරම්භය දින 17ක් තමයි පන්ති ඉස්කෝලේ පැවැත්වෙන්නේ. ඒ කියන්නේ එක දිගටම නෙමෙයි නේද? සෙනසුරාදා ඉරිදා හම්බෙනවා. තව මොන හරි නිවාඩුවකුත් මම දැක්කම මැද තියෙනවා. එහෙම යනකොට බින්දුතිත මේ දින 17ක් ඉස්කෝලේ තියලා ආයෙ නිවාඩුවක් හම්බෙනවා. ටිකක් ලොකු නිවාඩුවක්. සාමාන්‍ය පෙළ විභාගේ පැවැත්වන්න නිවාඩුවක් හම්බෙන. ඒ නිසා මේ දින 17 හැමෝම ඉස්කෝලේ යන්න. දැන් නිවාඩුව ඇති තරම් හම්බුණා නේද? ඒ හින්දා හැමෝම අනිවාර්යෙන්ම ඉස්කෝලේ යන්න. ඒ වගේම වෙනදට වැඩිය වැඩිපුර වැඩ කරන්න විශේෂයෙන්ම වැඩිපුර වැඩ කරනවටත් වැඩිය කරන එක හරියට කරන්න. මම නිකන් ඔයාට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මේ ලෝකේ ගොඩක් මහන්සි වෙලා මාර විදියට මහන්සි වෙලා වැඩ කරපු අයද දිනලා තියෙන්නේ. එහෙමද? ඔයා හිතන විදිහට එහෙමද? දැන් පාන්දර නැගිටිනවා කියනක මාර මහන්සි වැඩන්නේ ඇත්තටම ඇඟට දාඩියක් දාගෙන මහන්සියක් නොවුනට මේක මාර කැපකිරීමක් නේ දිනුරන. ඒතර පාන්දර නැගිටපු හැමෝම වැඩේ කොට දාගෙනද? එහෙම නැහැ. එහෙම මහන්සි වෙනවා නම් එහෙනම් මිනිස්සු එහෙම පුළුවන් නම් මිනිස්සු නිදියන්නෙම නැතුව ඉතින් එහෙම ඇහැරගෙන ඉන්නකොට දිනනවා නම්. ඒ වගේම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් එහෙම දිනන්න පුළුවන් නම් අපි නිකන් හිතමු ওই පාරවල් වල එහෙම යනකොට කොච්චර ඉන්නවද මහන්සිලා වැඩ කරන අයනේ සමහර අය වැඩ කරනව දැක්කම දුකක් හිතෙනවා. අවුවේනේ දැකලා ඇති නේද? දැකලා තියෙනවා. ඉතින් අපේ අම්මලා තාත්තලා වගේ අය පාරේ වැඩ කරද්දී අපිට දුකයිනේ. ඉතින් ඒ අයට එනම් කෝටි ගණන් ලොකු වාහන තියෙන්න බෑ. තියෙනවද මන් දන්නේ මම දැකලා නැහැ. එතකොට එනම් තට්ටු ගණන් ලොකු ගෙවල් තියෙන්න බෑ. සල්ලිම ගොඩක් ඇතිද ඒගොල්ලන් නැහැ නේද? එහෙනම් මේ මහන්සි වෙනවා කියලා ඇඟ වෙහෙසලා වැඩ ගොඩක් කරාය කියන එකට වැඩිය දෙයක් ඕක ඇතුලේ තියෙන හින්දා අවබෝධයෙන් වැඩ ටික කරගෙන යන්න. හරි අද දවසේ අපි 12 වෙනි නිබන්ධනය ආරම්භ කරනවා. ඒතකොට නිබන්ධන දැන් 11ක් ඉවරයි. ඒවා අමතකයිද? අමතක වෙන්න බෑ එහෙම හරිද? පළවෙනි නිබන්ධනයේ ගැටලුවක් දුන්නොත් එහෙම අමතකද? එහෙම වෙන්න බෑ. හරි අමතක වීම සාමාන්‍ය දෙයක්. හැබැයි අමතක කරගන්න එපා. 12 වෙනි නිබන්ධනය නම් ටිකක් වෙනස් වෙන්නේ. 11 පටන් ගත්තත් මම කිව්වා මේ එක විදිහේ ගැටලු පහපා දෙන එක දැන් පොඩ්ඩක් නවත්තමු කියලා. ඉතින් අද හම්බෙලා තියෙන ටියුට් එකට අපි යන ඉක්මනින්ම ඒක මම ඔය කියන විදිහ එකක්. කොහොම එකක්ද හස එක එක විදිහ ගැටලු වෙන්නේ. බලමු ගිහිල්ලා පළවෙනිම ගැටලුව නම් එච්චර ලොකු අමාරු නෑ. අපි තනියෙන් දැන් හදමු. ඔන්න දැන් විභාගෙට මේවා ආවයි කියලා හිතාගෙන අපි මෙච්චර කාලයක් ඉගෙනගෙන තියෙන දේවල් යොදාගෙන වැඩේ කරමු. ඔය තුනේ පන්තියේ සිටින සිසුන් ගණන 35යි කියනවනේ ඔය ගැටලුවට අනුව. හතරේ පන්තියේ ඊට වඩා සිසුන් 8ක් වැඩිපුර ඉන්නවලු. පන්ති දෙකේම සිසුන් ගණනයි අහන්නේ. සාමාන්‍යයෙන් දෙවෙනි පත්‍රයේත් මේවා නම් එනවනේ. ගණිත කර්ම පමණක් යෙදෙන ඔයා දන්න ප්‍රශ්නයක් තියෙන්නේ. අපි එනම් කෙලින්ම යන් උත්තරේ හදාගන්න. හැබැයි කරම කටු වැඩක් කරගමු. මම ඔයාට කිව්වා කටු වැඩ කොලයක් පාවිච්චි කරද්දී විශේෂයෙන්ම පාන්දර පන්ති. කොටු කොල පාවිච්චි කරන්න එපා. අද ඉඳලා බැරි නම් හෙට ඉඳලා හරි කොටු කොල පාවිච්චි කරන්න එපා. මොන කොලද පාවිච්චි කරන්නේ නම් තනි රූල් තියෙන CR පොතක කොලයක් වගේ නම් හොඳයි. ඔය ගිය අවුරුද්ද ඉතුරු වෙච්ච පොත් තියෙනවද? CR පොත්. තියාගන්න කටු වැඩට. මොකද එහෙම කියන්නේ ශිෂ්‍යත්වයට හම්බෙන්නේ නැහැ මේ කොටු තියෙන කටු වැඩ කොල. ඒක කටු වැඩ කරලා ගිහින් එතනකින් කොටු නැති වුණාම මාර ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් තනි රූල් තියෙන කොලයක් තියාගමු අද ඉඳන්. හරි පළවෙනි ප්‍රශ්නේ යන්නේ ඉක්මනින්. ඒකේ කියනවා 3 වසරේ ළමයි ඉන්නවලු 35ක් නේ. 3 ඉන්නේ 35. ඒක දීලා තියෙනවනේ. හරි 3 වසරේ එහෙමයි. දැන් 4 වසරේ කීයද කියලා හොයාගන්න ඕන. මෙතන 4 දාගමු. 4 වසරේ ඉන්නවලු මේ
තුනේ පන්තියේ 35යි නම් හතරේ පන්තියේ ඊට වඩා 8ක් වැඩිපුර ඉන්නවා. එහෙනම් 35කුයි තව 8කුයි ඇති අතරනේ. අපි ගමුකෝ මෙතෙන්ට කීය දෙන්නේ කියලා. 8යි 5යි 13න් 3 දැම්මා. එකක් ඉතුරුයි 3යි 1යි 4යි. මේ ආවේ හතරේ පන්තියේ ළමයි ගාන. දැන් ඔයාලට පේන්න තියෙනවා තුනේ පන්තියේ 35කුත් හතරේ පන්තියේ 43කුත් ඉන්නවා කියලා. මේකෙන් ඉතින් විවිධ දේවල් අහන්න පුළුවන් ඈ. එක්ක අහන්න පුළුවන් එහෙනම් හතරේ පන්තියේ කීයද කියලා අහන්නත් පුළුවන්. ඉතින් මේකේ නම් අහලා තියෙන පන්ති දෙකේම සිසුන් කීයද කියලා. හරි ලේසි. එහෙනම් 35ක් මෙතන ඉන්නකොට මෙතන 43ක් ඉන්නකොට පන්ති දෙකේම ඉන්නවා 5යි 3යි කීයද 8යි 3යි 4යි කීයද 7යි මුළු සිසුන් ගණන 78යි. දෙවෙනි පත්‍රෙත් ඔබ කොහොමම තියෙනවා. හරිද ඔසදී ඖෂධ හරිද? හරි. මේවා හදනවා නම් ගොඩක් අය කැමති. මම මේවට කියන්නේ සීනි බෝල ගණන් කියලා ඇත්තට. මේ පන්තිය නම් එහෙම මේවා හදනවා හරිම අඩුයි ඈ. දෙවෙනි ගාණ්ඩයන් ඔන්න තියෙනවා හොඳ එක. වේගය පිළිබඳව අන්තිම වීඩියෝ එකේ තියෙනවා පන්තියේ හිටපු නැති අය අලුත් අයත් ගොඩක් සම්බන්ධ වෙනවා. රෙකෝඩින් හරි බලයි මම හිතනවා ඒගොල්ලෝ. වේගය කියන්නේ මොකක්ද කියන එක බොහොම පැහැදිලිව කිව්වා. ඒකකයක් තියෙනවා වේගයේ මනින්න. පැයට කිලෝමීටර. ඉතින් දීලා තියෙනවා දෙවෙනි ගැටලුවේ. පැයට කිලෝමීටර 40ක් වේගයකින් ගමන් ගන්නා වාහනයක් විනාඩි 30කදී ගමන් ගන්නා දුර. පැයකදී නම් 40යි කියන එකයි කියන්නේ. එතකොට පැයයි විනාඩි කියන්නේ මිනිත්තු වලටනේ. මිනිත්තු අතර තියෙන සම්බන්ධය. හරි. හොඳයි. වසතිගේ උත්තරය හරි මෙතුලිගේ උත්තරය හරි chat box එක ඔයාට ඕපන් දාන්න පුළුවන්. තෙනුමිත් හරි. ගොඩක් අය හරි. චෙනුලිත් හරි. සයිනිත් හරි. හොඳයි. අපි අදමු නේද? මේකේ කියනවා පැයට කිලෝමීටර කියනකොට වේගයේ මනින විදිහ බර මනින්න කිලෝග්‍රෑම් වලින් නම් දියර මනින්න ලීටර වලින් නම් නේද? එතකොට දිග හා දුර මනින්න කිලෝමීටර හරි කියමුකෝ එහෙමයි නම් ඉතින් වේගයක් මනින්න එකක් තියෙන්න ඒ තමයි පැයට කිලෝමීටර. එතකොට ඕකෙදී අපිට පුළුවන් මෙහෙම පැය කිලෝමීටර. පැයට කියන්නේ පැය එකට. කිලෝමීටර කීයද කියන්නේ? 40යි. හරිනේ. පැය එකකට 40යි නම් දෙකකට කීයද 5කට කීයද 10කට කීයද කියලා හොයන්න හරිම ලේසි. මේක එහෙම එකක් නෙමෙයි අහන්නේ. පැයක දන්නවා නම් මිනිත්තු 30 වෙන්නේ මොකද්ද? පැය මොනවා වෙලාද කියන්නකෝ. පැය 30 නෙමෙයි මෙයා මම මිනිත්තු 30 කියලාම ලියන්නකෝ. තව ඕනනම් පැය මෙතන මිනිත්තු කරගන්න පුළුවන් 60යි කියලාත් ඕනන්නේ. එතකොට මෙතන ඕනනම් කපලා මිනිත්තු කියලා දාලා කෙලින්ම 60 දාන්නත් පුළුවන්. එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා දන්නවා පැයක් කියන්නේ මිනිත්තු 60ක් නම් ඒකේ භාගේ නේද සයිලි මේ නේ. එහෙනම් අරගෙත් භාගෙද වෙන්නේ. නේද? පැයකදී 40ක් කියන කාලයේ ඒ කොටසෙන් භාගයක් වෙනකොට නම් ගිහින් තියෙන එකත් භාගෙ තමයි. එහෙනම් 40 භාගෙ ලියන්න කෙලින්ම උත්තරේ එනවා කිලෝමීටර වලින් 20ක්. උත්තර 20යි km කියලා තමයි උත්තරේ එන්නේ. හරිද? මේවත් දෙවෙනි පත්‍රයේ වුණත් එන්න පුළුවන්. ඔය ටියුට් එකේ මුලම ගැටලු ටික හරි ලේසියි. හදමු වේගෙන්. තුන්වෙනි එකට යන්න. මා ළඟ ඇති මුදල කෙනෙකුට දෙක බැගින් දුන් පහ බැගින්. මල් ළඟ සල්ලි තියෙනවා. ඒ තියෙන මුදල රුපියල් 5 ගාණි දුන්නොත් ඒ පුතේ 8 දෙනෙක්ට දෙන්නත් පුළුවන් දෙකක් ඉතුරුත් වෙනවලු. ඉස්සල්ලාම හොයා ගන්න නම් කීයද මල් ළඟ තියෙන්නේ කියලා නේ. ඒක හොයාගන්න. හරි. එහෙනම් අන්නේ මුදල එක්කෙනෙකුට 6 ගාණි දුන්නොත් එහෙම කී දෙනෙක්ට දෙන්න පුළුවන්? හරි හොඳයි. උත්තරේ වුණා ගොඩාක් අය. සමාධිගෙත් හරි සදෙව්ගේ මෙතුලි සවිනේ සදෙව්. හරි. අපි යන් එහෙනම් කෙලිම ප්‍රශ්නෙට මේ ටික ලේසි ඈ. දැන් ඔය සමහර ගැටලු තියෙනවා මා ළඟ ඇති මුදල මා ළඟ තියෙන දොඩම් ප්‍රමාණය මා ළඟ තියෙන ඇඳුම් මොම පෑන් කියනවා. ඉතින් ඒක හොයාගන්න නම් අපිට යම් යම් දන්න කියන ගණිත කර්ම එහෙම ටිකක් දාලා බලන්න. ඕකේ කියන්නේ මොනවද?
මං ළඟ මුදලක් තියෙනවා කීයක්ද කියලා කියන්නේ නැතුව කියනවා 5 ගානේ දුන්නොත් රුපියල් 5 ගානේ දුන්නොත් 8 දිනෙකට දෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ 5 ගානේ දුන්නොත් 8 දිනට කීයක්ද පුතේ? 5 වටක් 40යි. 40 නෙමෙයි එහෙනම් තිබිලා තියෙන්නේ. තව කියනවා ඔතනදී එසිදී තව දෙකක් ඉතුරුත් වෙනවා. නේද? 5 5 5 8 දිනෙට දුන්නාට පස්සේ තව දෙකක් ඉතුරුත් තියෙනවා. ඒ කියන්නේ 5 ගානේ 8 දිනෙට දෙනකොට 40ක් ඕනනේ ඒකට මේ වැඩේට. ඉතින් ඉතුරු දෙකකුත් තිබිලා නේන. එහෙනම් සම්පූර්ණ ඔන්න තිබුණු මුදල හොයාගන්න පුළුවන් 42ක්. රුපියල් 42ක්. ඉතින් අහන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි එහෙනම් මා ළඟ තිබුණු මුදල කියලා කියන නේද? ඊට පස්සේ කියනවා මේකෙදි හරි 42 එහෙනම් 5 5 5 8 දිනට නෙමෙයි 6 6 6 දීගෙන ගියොත් එහෙම කී දිනට විතර දී ගන්න පුළුවන් වේද කියලා. නේද මෙතුලි? එතකොට 42ක් තියෙනවා 6 6 6 දෙනවා කියන්නේ 6 6 6 දෙන්න බෙදා ගන්න බෑ. ගොඩවල් කරගත්තයි කියමු කල්ලා තුනේ. එහෙනම් 42 බෙදන්න ඕන 6 කියන සංඛ්‍යාව. එතකොට කීයද? හැබැයි වැරදි උත්තරයක් දෙවලා තියෙනවා. 42 6ට බෙදුනහම 42 ඇතුලේ 6 වගේ තියෙන පුතේ 7යි. 4ක් 6නේ 42 වෙන්නේ. හරිද? ඊළඟට ඊළඟ ප්‍රශ්නේ. දැන් ප්‍රශ්න ටික අහනවා අනිවාර්යෙන්. ඊළඟට ඔය බහුලෝ ප්‍රශ්න පත්‍රයක අපිට ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් පළමු පත්‍ර 10ක් ගත්තොත් 10න් 5කවත් තියෙනවා මේක. මේ සෙවණැල්ල ආශ්‍රිත ගැටලු. එතන දෙකක් තියෙනවනේ. ওই දෙකෙන් එකක් මම බොහොම හොඳින් කියලා දීලා ඊළඟ එක අහන්න. ඒ කියන්නේ තාත්තා හවස වැඩ ඇරී එන විට කියන ගාන කායෙන් හරි අහමු අපි. ඒ වගේම අර 6 වෙනි ගානෙත් කොටස් ටික අහනවා. මොකද අවසාන වීඩියෝ එකේ අන්තිම දවසේ අපි කරපු කොටසනේ. සෙවණැල්ල සම්බන්ධ ගැටලු ගොඩාක් තියෙනවා. සෙවණැල්ල කියන්නේ මොකක්ද ඇත්තටම? සෙවණැල්ල ගැන ගැටලු හදන්න ඉස්සෙල්ලා චාරුකී සෙවණැල්ල කියන්නේ කොහොමද ඇති වෙන්නේ කියන එක හොයාගන්න ඕනේ. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් එහෙම සෙවණැල්ල ඇතිවන්නේ කියලා දීලා සුමීරු දුන්නොත් එහෙම දැන් ගණන්ම නෙමෙයි වෙන ප්‍රශ්න අහනවා. සෙවණැල්ල ඇතිවන්නේ එක සූර්යයා නිසාය. උත්තරය. දෙවෙනි එක පෘථිවියේ ගෝලාකාර බව නිසාය. තුන්වෙනි එක ආලෝකය නිසාය. මොකද උත්තරේ? කොහොමද ඉතින් ඇඟිල්ලක් පෙන්නන්න මම මේ ප්‍රශ්න අහන විදිහව දන්නවනේ නේද? දැන් ඉස්කෝලේ කෑ ගහලා කියනවනේ 1 2 කියන මේ කෑ ගැහුවට ඇහෙන්නේ නේද අද්දුල්? ඒ හින්දා මම අහනකොට කියන්නේ ඔයාට ආවොත් එහෙම ප්‍රශ්න පත්‍රයක මෙහෙම සෙවණැල්ල ඇතිවන්නේ කියලා යටින් උත්තර තුනක් දෙනවා. 1 සූර්යයා නිසාය කියලා දැක්ක ගමන් ඕනේ తీරින් හින්දා සෙවණැල්ල තියෙන්නේ. 2 පෘථිවිය ගෝලාකාර බව නිසාය. වෙන්නේ නැතිනේ කියලා හිතෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක කියන ආලෝකය නිසායි. හරි. බොහොම දක්ෂ ළමයි ඉන්නේ. හොඳයි. උත්තරේ 3 තමයි. හරිද? දැන් එහෙනම් මේ වෙලාවේ ඔයාට මෙතන නම් මගේ හේවණලි පේන්නේ නැහැ. මොකද වටේටම ලයිට් තියෙනකොට හේවණලි පේන්නේ නැහැ. ක්‍රිකට් මැච් වල ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඒ තුම් දිවා රාත්‍රී මැච් වල හේවණලි එහෙම දැකලා තියෙනවද ඔයගොල්ලෝ? නෑනේ. හේවණලි වලට මාර වැඩක් වෙනවනේ. නේද? හේවණල්ලට බෝලේ පේන්නේ නැතුයි. එහෙම බෑ. ඒ කියන්නේ ඒක වටේට ගණිතමය ක්‍රමයක් ඔස්සේ. ඔන්න ගණන් ඉගෙන ගන්න එකේ වටිනාකම. ගණිතමය මහා ලොකු ගණිතමය ක්‍රමයක් ඔස්සේ තමයි ওই ග්‍රවුන්ඩ් එකකට වොලිබෝල් හරි ක්‍රිකට් හරි මොනවා රාත්‍රී කාලයේ ආලෝකමත් කරන එවැනි තැනකට ආලෝකය සපයන. එතකොට හෙවණැල්ල නැතු වෙනවා. ඉතින් මෙතනත් මේ හෙවණැල්ලක් නෙමෙයි මේ පේන්නේ වටේටම ලයිට් තියෙනවා. එතකොට උඩරිම අඩු කරගෙන ඉන්න නිසා හෙවණැල්ල එහෙමයි. හැබැයි ඔයා බලන්න ඔයාගේ මං හිතන ලයිට් එක ඇත උඩකින් අත මෙහෙම අල්ලලා බලන්න. මේස උඩට හරි කොහෙට හරි හෙවණැල්ලක් වැටෙනවද? බලන්න යමු. වැටෙනවනේ. සනෝලි දිනවනේ. කොහෙට හරි වැටෙනවා. හෙවණැල්ල නැත්තම් මිනිස්සෙක් වෙන්න බෑ වෙයි. මිනිස්සෙ ඔක්කොටම හෙවණැල්ල තියෙනවා. හරිද විමංග? එහෙනම් ඉර නෙමේ උත්තරේ. සූර්යයා නෙමේනේ චසිත. මේ වෙලාවේ කොහෙද සූර්යයා? නේද? තව 5යි 20යි. එහෙනම් ආලෝකය තමයි පිළිතුර වෙන්නේ. හරි ඇති. දැන් ඔන්න එහෙනම් ওই ප්‍රශ්නෙට යනකොට ඔය සෙවණැල්ල ආශ්‍රිත ගැටලු කියන්නේ ඇත්තටම දිශා සම්බන්ධ ගැටලු.
ඔයා දන්නවා ප්‍රධාන දිශා ටික. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. මේ ගැටලුවේදී අපි ගමු ඉස්සරලා ඔගේ තියෙන එක ගමු. ඔගේ කියන්නේ අයියා උදෑසන පාසල් යන විට කියලානේ කියන්නේ. නේද නිතේෂයා? හරි. උදෑසන පාසල් යනකොට ඉර කොයි පැත්තේද තියෙන්නේ? උදෑසන කියනකොට ඔන්න ඉර ඇඳ ගන්න පුළුවන්. සූර්යයා. උදේට ඉර තියෙන්නේ මේ පැත්තේ. එතකොට මම හැමදාම කියනවා මේ ඉස්කෝලේ ටීචර් උගන්වද්දිත් බෝඩ් එක මෙහෙමයි තියෙන්නේ. මගෙත් මෙහෙමයි තියෙන්නේ. හැබැයි අපේ පොළොව කොහමද තියෙන්නේ? කොහොමද පොළොව තියෙන්නේ? නෑ නේ. පොළොව තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙමනේ ගන්නවා. මේකනේ අපි ඇවිදින්න කරන්නේ. එතකොට ඔය දිශා තියෙන්නේත් මේ වගේ මේ විදිහට. ඔයාගේ මේස උඩ තියෙන ඔය කටුවැඩ කොලේ වගේ. හරිද දිනුක? එතකොට වට ලේසියි එතන කරලා බලන්න. හරි. මේ පැත්තෙන් ඉරේලිය වැටෙනවා නම් හෙවණැල්ල මේ පැත්තට වැටෙන්න ඕනේ. එතකොට අපි ওই පුද්ගලයා වැඳගන්නේ කොහෙද සාමාන්‍යයෙන්? මෙතන තමයි ඇඳගන්නේ. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් තමයි මෙතන අඳිනවා හරි අපි අඳිමු අයියාව කියලා කොහොමවත් අඩුම තරමේ අයියාව කොහොමවත් ඇඳගත්තොත් මේක හරියද? මේ රූපේ නෙමෙයි මං කියන්නේ අයියාව මෙහෙම ඇඳුවොත් හරියද? හරිද? එහෙනම් ඉතින් අයියා නිදි. මෙහෙම. එක්කෝ අයියා බඩ ගන්නවා. නැත්තම් අයියා වැටිලා. නේද සතේ? මේම වෙන්නේ කොහොමද? සැලැස්ම නම් මේ විදියට එන්නේ. ඕම පේනවද මිනිස්සෙක් උඩින් බලද්දි සැලැස්ම කියන එක දන්නවා. ඒ කියන්නේ දැන් මේම පොළොව මෙහෙම කියලා කිව්වා. ඔයාගේ පොත ඒ විදිහට තියෙන්නේ. මෙතන මිනිස්සෙක් මෙහෙම ඇඳලා කියන්නේ නිදාගෙන නෙමෙයි. එහෙම අඳින්න තියා හිතන්නවත් එපා. එහෙනම් අවබෝධයෙන් වැඩ කරන්න ඕන ඔයා. කොහොමද පුතේ අඳින්න වෙන්නේ මේ දිශා සම්බන්ධ නෙමෙයි මේ වගේ ඕන ගැටලුවක හරි වැඩේ කරන්න ඕන. අපිට අඳින්න වෙන උඩින් බැලුවොත් අයියාගේ ඔළුව පෙනේ. දැන් මෙතන උඩින් කවුරු ඇවිල්ලා මාව බැලුවොත් කොහොම පෙනේද? ඔළුව තියෙන්නේ නේද? ආසන්න වශයෙන් ටිකක් රවුන්ඩ් හැඩයට තියෙන්නේ. ඊට අමතරව මේ උරිස් දෙක එහෙම උඩින් බලද්දි පේන්නේ නේ. පැහැදිලි නේද? අත් දෙක මෙහෙම ඉන්නවා කියනකම් යා එතකොට පොඩ්ඩක් උඩින් පේන්නේ. ඒ වගේම ඉතින් නහය පොඩ්ඩක් බලන්න මේ උඩින් බලද්දි නහය හැමෝගෙම ටිකක් ඉස්සරහට ඇවිල්ලා. නේ? අන්න ඒ ටික දන්නවා නම් අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. අයියා උඩින් බලද්දි අයියාගේ ඔළුව ඔහොම පේනවා. හරි? මේ පැත්තෙන් ඉරේලි වැටෙනවා කියන්නේ අයියාගේ හේව නැල්ල මේ පැත්තට ඔහොම තියෙන්නේ. අතන තමයි හේව නැල්ල වැටෙන්නේ. ඔය ටික අඳගත්තට පස්සේ ඕකේ තව දීලා තියෙන තොරතුරක් මොකද්ද? මෙහෙම උදෑසන අයියා පාසල් යන විට ඔහුගේ දකුණු අත පැත්තටලු හෙවණැල්ල තිබ්බේ. දැන් හෙවණැල්ල මේ පැත්තට නම් අපි මේ මතක් දාගත්තොත් මම කියන්නේ මේ මත් පේනවලුද? මේ දකුණු අත නම් හිතන්න මෙයාගේ දකුණු අත මෙහෙට නම් වම් අත මෙහෙට තියෙන්න ඕන. එහෙනම් මේ පැත්තට අයියාගේ වම් අත තියෙනවා. දැන් පුතේ මූණ කොහෙද? නහය එහෙම හිතමුකෝ. සදේව බලන්න ඕක උත්තර එනවා දැන් නිකන්. දකුණ මෙහෙට නම් වම මෙහෙට නම් නහය තියෙන්න ඕන කොහෙටද? මෙන්න මෙහෙට. උඩින් බලද්දි මං කරා නහය මෙහෙම පේනවනේ. කොටේ වගේ පොඩ්ඩක් පේනවා. නහය තියෙන පැත්තට නේද ඔයගොල්ලෝ යන්නේ? එහෙම නේද මන් දියන්නේ? නහය තියෙන පැත්තට යන්නේ අපි. නහය මෙහෙට තිබ්බොත් මෙහෙට එනවා. හරි. එහෙනම් අහනවා ඕකේ අයියා යන්නේ පැත්තට මෙයන්නේ. සෙවණැල්ල වැටී තිබුණේ. ඔහු ගමන් කළේ කුමන දිශාවට විරුද්ධවද බලන්නකොනේ. දැන් මෙච්චර මෙතෙන්ට ඇවිල්ලා අයියා යන්නේ නම් දකුණට. උත්තරේ දකුණ ආපුවයකෝ බලන්න. එහෙම අහන්නේ. දකුණ එකද උත්තරේ? අයියා යන්නේ කොහෙටද කොයි පැත්තටද කියනනම් දකුණට. අහන්නේ ඒක නෙමෙයි. අයියා යන පැත්තට විරුද්ධ පැත්ත. උත්තරේ විරුද්ධ පැත්ත. මේ නෑගේ. පිටිපස්ස ගැන නෑහන්නේ. ඉස්සරහා මේක නම් පස්ස මේක. උත්තරේ උතුර ආපුවයකෝ බලන්න. අහන දෙන්නේදී උත්තර දෙන්න මේ. තේරුණාද? දැන් මේ වගේ ගැටලු ඔයාට ඉස්සරහට ප්‍රශ්න පත්‍ර පන්තියක් හම්බ වෙන. ඒ වගේම ඔයා කොහේ ප්‍රශ්න පත්‍ර කරත් මේවා ඉතින් එයි. හරිද ළමයි? යසිරු එතකොට දැන් මේ ගැටලුවම හවස වුණොත් ඕගොල්ලෝ මොනවද කරන්නේ? ඒ කියන්නේ දහවල් 12න් පස්සේ නම් ඉතින් පස්වරුනේ එවැනි අවස්ථාවක ඉර තියෙන්නේ බස්නාහිර හසේ. එතකොට එනම් එවනැල්ල මේ පැත්තට වැටෙනවා. ඊට අමතරව වෙනත් දෙයක් ඔකේ වෙනස් වෙන්නේ නැහැ. හරි. කවුද කැමති අර ඊළඟ ගැටලුවට එන්න? අද ඇහුවෙත් නෑනේ ප්‍රශ්නයක් මොකුත්. කැමතිද? බලන්නකො ටියුට් එක නැති අය ඉන්නවා නම් පස්වෙනි ප්‍රශ්නේ. හයවෙනි එකත් අහනවා ලෑස්ති වෙන්න එකටත්.
තාත්තා හවස වැඩ ඇරී නිවසට එන විට ඔහුගේ සෙවණැල්ල ඔහුගේ දකුණු අත පැත්තට වැටී තිබෙනු දකි. එයා දැක්කලු ඒ පැත්තට වැටලා තියෙනවා. කවුරුහරි දැකලා තියෙනවා. තාත්තා ගමන් කළේ කුමන දිශාවටද? හදමුද? හරි ගොඩක් අය කැමැත්තෙන් ඉන්න එක හදන්න අපි එක්කෙනෙක් ගන්න වෙන්නේ නේ. බිනාර ගමු හදන්න. බිනාර කියන්න පැහැදිලිව මොනවද ඔයාව ඉදි කරන්න කියලා අපි බලන්නමුකෝ. තාත්තා හවස වැඩ ඇරී නිවසට එන විට ඔහුගේ සෙවණැල්ල දකුණු අත පැත්තට වැටී තිබුණු දකි. එතකොට සෙවණැල්ල දකුණු අත පැත්තට වැටෙන්නේ නම් එයා ගමන් කරන්නේ දකුණු දිශාවට. කොහොමද මේක පාටම දන්නේ? දැන් මේක දැන් ඔයා ගොඩක් හදලා හින්දා දැන් අපි දන්නේ නැති හින්දා අපිට කියලා දෙන්නකො. දන්නේ නැති අය ඉන්න පුළුවන්. කොහොමද? හවසට ඉර වැටෙන්නේ බ්‍රස්නා හිරින්නේ. අනිවාර්යෙන්. හවසට ඉර තියෙන්නේ මේ පැත්තේනේ. ඔව් ඊට පස්සේ තාත්තගේ ඔළුව මෙහෙම තිබුණොත් උඩින් බලද්දි. හේවණැල්ල තියෙන්නේ කොහෙටද? මේන්න මේක. නේ? හේවණැල්ල ඔහොමද. ඊට පස්සේ ඔගේ කියනවා මොකද්ද ඔයා කියන්නේ බලන්න. දකුණු අත පැත්තට වැටී අන්න හේවණැල්ල පැත්තටම අනිවාර්යෙන්. ඒ කියන්නේ හේවණැල්ල දකුණු අත පැත්ත නම් තියෙන්නේ නැගෙනහිර පැත්ත දකුණු අත. එතකොට මේ පැත්ත මොකද්ද? වම් අත. කෙනෙක්ගේ වම් අත මෙහෙට දකුණු අත මෙහෙට නම් මූණ කොහෙද? නෑ. උතුරට. අනිවාර්යෙන්. වම් අත මෙහෙට නම් දකුණු අත මෙහෙට නම් ඔන්න නහය ලොකෝටම දැම්ම නහය දෙන පැත්තට තමයි යන්නේ. දැන් උත්තරේ උතුරනේ. ඉතින් මේ වගේ විවිධ ප්‍රශ්න අහන්න පුළුවන් මේ ටික දැනගත්තාම ඒ ටික කරගන්න පුළුවන්. හරිද පිටුපාලා ඉන්නේ කොයි පැත්තටද එක එක ඒවා ඉතින් අහන්න පුළුවන් නිවස පීටියේ මොන පැත්තේද වගේ අහන්න පුළුවන්. ඊළඟ ගැටලුව ටිකක් ඔයිට වැඩිය ලොකුයි ඉතින් අපි ඊයේ දවසේ මේක සම්පූර්ණ විස්තරයක් කියපු නිසා අද මම ලොකු විස්තරයකට යන්නේ නැහැ. හැබැයි මේවා කෙටි ක්‍රම වලින් හදන්න පුළුවන් ගණන් එහෙම නෙවෙයි. මෝටර රථයක් ගමන් අරඹා පළමු පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගමන් කරනවලු. ඉන්පසු සෑම පැයක්ම පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරනවලු. මෝටර රථයේ ගමන් අරඹා පළමු පැය 3කදී යන දුර කොපමණද? තව ප්‍රශ්නයක් අහනවා. මෙම මෝටර රථයේ කිලෝමීටර් 280ක් දුරක් යාමට ගත කරන කාලය කුමක්ද? කොච්චරද? හරිද? කොහොම හදාගන්න පුළුවන් නෑ. හැබැයි මට පැහැදිලි උත්තරයක් ඕනේ. කරන විදිහ. ඊයේ දවසේ පන්තියේ හිටියේ නැති රෙකෝඩින් එක බලපු නැති අය අනිවාර්යෙන් ඊයේ රෙකෝඩින් එක නම් බලන්නම වෙනවා. නේද සුමීරු? ඒක ලොකු කතාවක්. මම ඔයාලට කිව්වා ළමයිගේ හීන තියෙනවා ගුවන් නියමුවෙක් වෙන්න. නේද? ඔයා ගුවන් නියමුවෙක් දැකලා තියෙනවද කියන්නකො මේව මූණට සජීවීව දැකලා තියෙනවද? ඇත්තටම මම දැකලත් නෑ මෙච්චර කාලෙකට. මට යාළුවෙක්වත් නෑ ගුවන් නියමුවෙක් කියන්නේ. දැකලා තියෙනවා ෆෝන් වලින් ආරමේ ඔය ටීවී වල ආරමේ දැකලා තියෙනවා. අබ්දුල් දැකලා තියෙනවා? නෑනේ. ඇයි එච්චර හිග? ඇයි එච්චර නැත්තේ? නැත්තේ එච්චර ඉගෙන ගන්න ඕන දෙන්න යන්න. සෙල්ලම් වැඩක් නෙවෙයි. බයට නෙමෙයි. ගුවන් කියන්නේ බය වෙන්න ඕනේ මොකටද බය වෙන්නේ? නේද? පාරේ යන වාහන හැප්පෙන තරම් මේ අනතුරු වෙනවද කියන්නේ ගුවන් යාන නෑ. හැබැයි ඔයා දන්නවද මේ වගේ ගණන් තමයි යාලත් හදන්නේ. හදලා තමයි ඒගොල්ලෝ කියන්නේ මේ වෙලාවට අපි මේ ගුවන් යානේ කොට බස්සනවා කියලා. තේරුණාද? එහෙනම් මේක අපි පොඩි කියලා හිතුවට පොඩිම නෑ. හැබැයි ඒගොල්ලෝ හදනවා ඊට වැඩි ලොකුයි සවිනි හදමු එහෙනම්. දැන් ඊයේ අපි හදපු එකට විස්තරේ ළමයි හැමෝම බලන්න ඕනේ ඊයේ රෙකෝඩින් එක ආපහු. කියන්නකො. මෝටර රථයක් ගමන් අරඹා පළමු පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගමන් කරයි. ඉන්පසු සෑම පැයක්ම කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරයි. මෝටර රථය ගමන් අරඹා පළමු පැය 3දී යන දුර කොපමණද? ඒකේ පළවෙනි පැය කියලා දාගන්න ඕනේ කිලෝමීටර් 40ක්. පළවෙනි පැයේදී මෙයා කිලෝමීටර වලින් 40ක් යනවා. හරි. ඒක කියලා දීපන්. ඊට පස්සේ දෙවෙනි පැයයි තුන්වෙනි ඒ දෙකම 60 ගාන යනවා. ඔව්. 60 ගාන දෙකම 120යි. very good. බොහොම හොඳයි. ඕකේ කියලා දෙනවා පළවෙනි පැයේදී 40යි වුණාට එතනින් එහාට හැම පැයකදීම කිලෝමීටර 60ක් යනවා. පැයට කිලෝමීටර වනේ. එතකොට දැන් ඔයාලට පුළුවන් ඕනනම් දාගන්න මේ පැයක් නම්
ඉරි කැල්ලක් දාගත්ත නිසා ඕන පැයකුයි කියලා කොහොම දාගන්න. බෝලෙකුයි දාගන්න ඕන. වරද්ද ගන්න නේද? හරි මම මේ කියන්නේ. එහෙම නැත්නම් සංඛ්‍යාත්මකව දාගන්නත් පුළුවන්. හරි. අපි එහෙනම් හිතමු එහෙනම් මේ පැයේදී මේක පැයක් විදිහට මම මේ ගත්තා. ඒකෙදි 40යි නම් මේ පැයේදී හැබැයි එයා 60යි කිව්වා නේද? මේ පැයේදී 60යි කිව්වා නේ. එතනින් එහාට 60ටනේ. එහෙනම් මෙන්න මේ පැය දෙක තුල එයා යනවා කියද 60 දෙක 120. නිසා පළමු පැයේදී මෙච්චරකුත් අනිත් පැය දෙකේදී මෙච්චරකුත්. ඔක්කොම කොච්චරද තියෙන්නේ නේද? කිලෝමීටර් 160යි. ඔන්න පළවෙනි එකට උත්තරේ පැය 3කදී පළමු පැය 3ේදී කියන්නේ ආරම්භ කර පළමු පැය 3ේදී මෙයා මේ මෝටර රථේ කොච්චරක් දුර පදවගෙන ගියාද කියලා. ඒතකොට ඒක එයාගෙන් අහන්න ඕනේ අපි ගණන් දන්නේ නැද්ද හදාගන්න. හැබැයි උත්තර වැරදි වෙලා තියෙනවා. අමාරුවෙන් 140යි කියපු අයත් ඉන්නවා. තමයි 140ක් කියන්නේ. ඒක කරන්න අමාරුයි. හරිසනේ. දැන් තව එකක් අහනවනේ. මොකක්ද ඒකේ අහන්නේ? මෙම මෝටර් රථය කිලෝමීටර් 280ක් දුරක් යාමට ගත කරන කාලය කොපමණද? කිලෝමීටර් 280න් පළවෙනි පැය අඩු කරනවා. අනිවාර්යෙන් පළවෙනි පැය ටිකක් වෙනස් විදිහට යනවා කියන්නේ. ඒ කියන්නේ පැයකදී 40යි යන්නේ. එහෙනම් අපි අඩු කරමු මෙන්න මේ පැය අඩු කරමුකෝ. මේ පැයේදී 40ක් යනවා. කීයද පුතේ එතකොට? ඊට පස්සේ අඩු කරන පළවෙනි පැය ගොඩෙන් ලියා ගන්න එකතු කරලා උත්තරයක් ගන්න. ආ කියන්නේ ඒ අඩු කරන 40 පැය ගාන ලියා ගන්නවා පැය එකතු කරන ගොඩෙන්. අද මම අඩු කරා එක 280ක් යන්න තිබ්බකෙන් 40ක් ගියා පළවෙනි පැය. ඊට පස්සේ මොනවද කරන්නේ? ඊට පස්සේ ඉන්පස්සේ සෑම පැයක්ම කිලෝමීටර් 60ක් යනවා නම් 240 60 මුදනවා. අන්න හරි. එතනින් එහා යන්න තියෙන 240 යන්නේ පැයකදී 60යි. එහෙනම් පැය දෙකකදී තුනකදී 180. හතරකදී එහෙම කියන්න අමාරු නම් මෙහෙමනේ කරන්නේ. එහෙම ඉතින් කියන්න යන්න ඕනේ නැහැ අපි ඇත්තටම නේ. 240 ඇතුලේ 60 ගොඩවල් කීයක් තියෙනවා? පැයකදී 60යි. එහෙනම් 60ව කීයක් තියෙනවද දෙන්න කියලා කොහොමද සවිනි බලන්නේ ලේසිම ක්‍රමය? බිංදුවට බිංදුව කපලා හරි. 24ට 6ව බලනවා. නේද? 4යි 4යි. 6 වරක් 4 24යි. right. 24 මෙන්න මේ කිලෝමීටර 40ක් යන්න යාට යනවා කියන්නේ පැයක්. මෙන්න මේ 240 යන්න යන පැය කීයක්ද? 4ක්. එතකොට ඔක්කොම පැය කීයක්ද බලන්න. අර ටිකට 40යි මේ ටිකට 4යි 40යි පැයයි 4යි පැය 5යි. හරිද? වැරදි උත්තර තිබුණ නිසා මම ආපහු සැරයක් කියන්නම්. ඔයා හොඳට කිව්වා. මම එහෙම කෙනෙක්ට දෙන්නේ හේතු කීපයක් තියෙනවා. එහෙම දෙන්න ඒක පස්සේ කතා කරමු. හරි. පුතේ ඊයේ සම්පූර්ණ විස්තරය දීමු නිසා ආපහු දෙන්න යන්න ඕනේ අපි. මෙතන ඉස්සරහට කතා කරමු මෙහෙම. පැය කිලෝමීටර් කියන ගණන් ලොකුයි. හැබැයි මේ විදිහට හදනවා නම් කොච්චර ලොකුයක් වුණත් ඕගොල්ලෝ හදනවා. නේද ගායත්මා? පැය එකකදී පළවෙනි පැය කියනවා. පැය එකකදී කිලෝමීටර 40ක් යනවා. ඉන්පසු හැම පැයකදීම යන්නේ එතනින් එහාට 60ක් යනවා. හරි? සාමාන්‍යයෙන් එහෙමනේ පටන් ගන්න පොඩ්ඩක් හිමින් යනවානේ බස් එකක් උඩ. ගමනක් යනකොට. ගත්ත ගමන් යන්නේ නැහැ නේ. එහෙම පොඩ්ඩක් හිමින් යනවා ටික දුරක් යනවා. ඊට පස්සේ තමයි යන්නේ නේ. අපි කියනවා පාගල යනවා කියලා. හරි. පැයකදී කිලෝමීටර 40යි නම් එතනින් එහාට හැම පැයකදීම 60 ගානේ ගිහින් තියෙනවා. පැයට 60. එතකොට කිලෝමීටර ගාන 280ක් ගිහිල්ලා අපෙන් අහනවා මෙයාට මේ 280 එක දිගටම ගියා නම් කොච්චර වෙලා ගියාද කියලා. එතනදී කෙලින්ම 280 40න් බෙදලා හරියන්නේ නැහැ. මොකද 40ටම නෙමෙයි යා ගියේ. 280 60න් බෙදලා හරියන්නේත් නැහැ. 60ටම නෙමෙයි ගියේ. නේද පබලු? අබ්දුල් එහෙමනේ ඔය කතාවේ කියන්නේ. එහෙනම් ඔතනදී වාට තේරෙන්න ඕනේ මෙන්න මේක තමයි අවුල. පළවෙනි පැයේදී මෙයා 40යි යන්නේ. නේද?
පළවෙනි පැය. ඒ 40 අඩු කරන්නකෝ. එතකොට අපිට ආවා කීයද? අපිට ආවා 240ක්. නේද? එහෙනම් පළවෙනි පැයේදී 40යි. එතකොට එක පැයක් එතන. ඉතුරු 240ම යන්නේ පැයකට 60 ගානේ. එතකොට මම අර කියපු විදිහට කියන් යන්න අමාරුයි කියන එක පැහැදිලි වුණා නේද? සවිනි ගොඩක් ගණන් හදන දක්ෂයෙක්. නමුත් එහෙම අපි කරන්න ඕනේ නෑ නේද සවිනි? සවිනිටත් ඒක තේරෙන්න නැති අනිත් පැයට තේරෙන. 60 එකක් 60යි 60 දෙකක් 3ක් 4ක් එහෙම කරන්න ඕනේ නෑ. 240 ඇතුලේ 60 ගොඩවල් බලන්නේ කොහොමද? 240 60න් බෙදමු. ඉතින් එතකොට බෙදීමට බය අය හිතනවා අම්මෝ දෙකෙන් බෙදා ගන්නෙත් බොහොම අමාරුවෙන් අපි 60න් බෙදන්නලු. මොනවා කියනවද මන්ද කියලා හිතෙනවා. පුතේ බෙදීමේ ක්‍රම ගොඩක් තියෙනවනේ. ඉතින් ගොඩාක් හදන ඔයාට මේ වෙද්දි තේරිලා තියෙනවා නම් මේ බිඳුවට බිඳුව කපා ගන්න පුළුවන්. හරිද? ඇත්තටම හරියට කියනවා නම් ওই 240 ගණිතයේ අපි කියන්නේ මෙන්න මෙහෙමයි බෙදනවා කියන්නේ. ඒ නිසා තමයි මේ බිඳුවට බිඳුව අපි ඔතනදිත් කපා ගන්න. ඒ නිසා මේ විදිහට අපි බෙදන්නේ නැති හින්දා මේ විදිහට බෙදමු. අපි දන්නේ දීර්ඝ බෙදීමනේ. ඉතින් ලොකු පන්ති වල ආයේ මෙහෙමයි කරන්නේ. ඊට පස්සේ 24ට නෑ 6ට 6 ඒවා එකයි 24ට 6 ඒ වගේ 4යි. එතකොට ඔක තමයි උත්තරේ කියලා ඒගොල්ලෝ එහෙම ගන්න. ඉතින් ඒකම තමයි වෙනත් ක්‍රමයකට මම මේ කියන්නේ වාට 240 60න් බෙදනකොට මේකෙත් බිඳුව තියෙනවා. මේකෙත් බිඳුව තියෙනවා. බිඳුවට බිඳුව අපිට කැපිලා යනවා. නේද? එහෙනම් 24ට 6 ඒවා තියෙන්නේ 4යි 6 වරක් 4 24යි 24යි 24ක් බිඳුවයි. මෙන්න මේ ඉතුරු කිලෝමීටර 240 යන්න තව පැය 6ක් යනවා. මේ 40 යන්න පැයක් ගියා. මේ 240 යන්න පැය 4ක් ගියා. එහෙනම් මෙතන පැයයි මෙතන පැය 4යි ඔක්කොම පැය 5ක් ගිහින් තියෙනවා. කිලෝමීටර 280 පමණ. හරිද? එහෙනම් මේ වගේ ගණන් ටිකක් වැඩිපුර බලන්න. මේවා ආවම නැතුව මේවා තමයි ඇත්ත ගැටලු. හත්වෙනි ප්‍රශ්නෙට එන්නේ. එක්තරා මාසයක 31 වනදා සඳුදාලු. දැන් මේ වගේ ගැටලුවක් දකිනකොට ඔක අහන ප්‍රශ්න ටිකයි දීලා ඇති විස්තර ටිකයි බලද්දි ඔයාලට කටු වැඩකට යන්න තේරෙන්න ඕන අනිවාර්යයෙන්ම මේක දින ආශ්‍රිතව එන්නේ නේද බදාදා කීයද අහනවා. දවස මොකක්ද කියලා අහනවා නේද තිනුක. ඒ කියන්නේ සතිය දවස් 5ව තියාගන්න වෙනවනේ. ඊට පස්සේ සෙනසුරාදාට ඕන වෙනවනේ ඔය වැඩේට. ඒ කියන්නේ කැලෙන්ඩර් එක සාමාන්‍ය යොනාල් තියෙන විදිහට පොඩි කටු වැඩක් දාගන්න. හරිද සසර්? යසිරු එහෙම තේරුණාද මේ වෙද්දි? සිහාන්ස තේරුණාද එහෙම එකක් එන්නේ මේකේ කියලා? එහෙනම් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ මේ වගේ ගැටලු. හරිද? ඔයා මේ වෙද්දි ඉස්කෝලේ ඉගෙනගෙන තියෙනවානේ මෙහෙම. සාදුදාගාරුවාද බදාදා කියලා මෙහෙම ලියා ගන්න. සාදුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ඉතින් සාමාන්‍ය දින දර්ශනයේ කොහොම තියෙනවා. ඉතින් ඕකේ තියලා තියෙන තොරතුරු ටික මෙතෙන්ට දාගත්ත ගමන් වැඩේ ගොඩ. හරිද? එතකොට ඔගේ දීලා තියෙන තොරතුරු වලින් ඉස්සෙල්ලාම කියනවා එක්තරා මාසයක 31 වෙනිදා සඳුදාවට. සඳුදා යටින් තමයි 31 එන්නේ. හරි? එතකොට මේ මොන වගේ මාසයක්ද කියලා ඕනනම් අහන්නත් පුළුවන්. මේ මාසේ විය හැක්කේ ජනවාරි වගේ වෙන්න පුළුවන් නේ සමාධිය ඕන. මොකද ජනවාරි මාසෙට 31ක් තියෙනවනේ. පෙබරවාරි වෙන්න පුළුවන්ද? බෑ. 31ක් නෑ. හැබැයි මාර්තු වගේ මාසයක් වෙන්නත් පුළුවන්. අප්‍රේල් වගේ වෙන්න පුළුවන්. බෑ 31ක් නෑ. එහෙනම් සතර නේම ප්‍රශ්නෙකුත් ඔක යන්න පුළුවන්. ඉතින් 31 මෙතන නම් ඔයාට සම්පූර්ණ මේකේ ලියන්න ඕනේ නෑ. ඔක්කොම මුළු කැලෙන්ඩරේම ලියන්න කිව්වොත්. මාර ප්‍රශ්නයක් නේ. එච්චර කරන්න බෑනේ. මෙම මාසෙට තිබිය හැකි බදාදා දින ගණනයි අහන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට ඔයාට එන්න ඕනේ මෙන්න මෙතෙන්ට බදාදාවල් කීයක් එනවද? නිකන් හිතමු මෙහෙම ලේසිම පාර ගත්තොත් මෙතනින් තමයි ලේසිම
මේකෙන් 7ක් අඩු කරලා මෙතන. මේකෙන් 7ක් අඩු කරලා මෙතන. මේකෙන් 7ක් අඩු කරලා මෙතන. එතකොට එකෙන් 7ක් අඩු කරලා මෙතන. එතකොට ඔයාලට එන්නේ මෙතන ලියනවා නම් මතකෙන් ඔයාලට පුළුවන් නම් මෙතන එන්නේ 3. හරිද? මේ 30කට උඩින් එනවා ඇත්තද කියලා බලන්න මම කියන්නම් ක්‍රමය. 3 3යි 7යි 10යි 10යි 7යි 17යි 17යි 7යි 24යි 24යි 7යි 30 කියලා. හරිද? දැන් ඊට පස්සේ මෙතන මේ අහන නිසා මෙතන ලේසියෙම යම් කියලා කියන්නේ මම වෙන ක්‍රමයකට කියලා දෙන්නම්. හරිද? 3 නම් මෙතන 4 මෙතන 5 එන්න එපා. මෙතන 10 නම් මෙතන 11 මෙතන 12 එන්න එපා. මෙතන 17 නම් මෙතන 18 17 18 මෙතන 19 වෙන්න එපා. නැත්නම් 7 එකතු කරලා ගන්නකො ඒත් හරි. මෙතන 24 නම් 25 26 එන්න එපා. මෙතන 31 නම් 32 33ක් තියෙනවා. එහෙම නැහැ. එහෙනම් මේ මාසේ බලන්න දෙයක් නැහැ. බදාදවල් 4යි තියෙන්නේ. තවත් දෙයක් කියන්නම් මේ විදිහට මෙතනින් යනවට වැඩිය ඒක එක එක ගන්න එක එක තැන් වලින් යන්න එපා හැමෝනදී. ලේසිම වැඩේ අපි මතකයට ගමු හැමෝම 31 දන්නවා නම් පුතේ පස්සට එන්න මෙතන 30. මෙතන 29. හරි. ගණන් ගොඩාක් හදන්න උපකාරී වෙන තැනක් මම කියන්නම්. අද මේ සඳුදානේ සඳුදා 31 නම් ඊට කලින් දවසේ ඉදිරියට 30 වෙන්න බෑ. සෙනසුරාදා 29 වෙන්න බෑ. මතක තියාගන්න ඕන අනිවාර්යෙන්ම ගණන් ගොඩකට උදව් කරන තැනක් තමයි මෙන්න මෙතන. SPR කියන්න පුළුවන් නේද? 1 8 15 22 29 කියන්න බලන්න. 1 8 15 22 29 කියන්න පුළුවන් නේ. ඕනම කැලෙන්ඩරයක් ගත්තොත් ඔනලි මේ ටික මෙහෙම එක පෙළට තියෙනවා. මේ ටිකක් තියෙනවා හරිද? ඒ කියලා මේව ඔක්කොම පාඩම් කරන්න ඕනේ. හැබැයි ඕනම ගැටලුවක් විසඳ ගන්න අපි එක තැනක් හරි දැනගෙන ඉන්න ඕන නිසා හැමෝම මේ ටික මතක තියාගන්න. මොකද සතියේ දවස් 7යිනේ තියෙන්නේ නේද? ඒ හින්දා තමයි සතන් 1යි 7යි 8යි 8යි 7යි 15යි 15යි 7යි 22යි 22යි 7යි 29යි ආයි තව සතියක් එන්න දෙයක් නැහැ. එහෙනම් මෙන්න මේ ටික මතක තබා ගත යුතුමයි 1 8 15 22 29. එතකොට මේ ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. එතකොට ඔයාලට පුළුවන් හරි සෙනසුරාදා නම් මේ ටික තියෙන්නේ ඊට පස්සේ මෙතෙන් මේ ටික දාගන්න පුළුවන්. හරි. තව එකක් තමයි ගණන් ගොඩක් හදපු කෙනෙක් දන්නවා යෝනාල් දින 31කින් අවසන් වෙන මාසයක දින 5 බැගින් තියෙනවා තියෙන්නේ 3යි. ඒ තුන කොහෙද කියලා කියන්නකෝ දැන් බලන්න එන. 1 8 15 22 29 5යිනේ සෙනසුරාදා. ඊට පහුවෙනිදාගෙන් ඉරිදාවල් කීයක් කියන්න බෑ. 5ක් එන්න ඕන. 2 9 16 23 30. මේවා දාලා බලන්න එනවද කියලා. එනවා. සහ ඊට පහුවෙනිදාගෙන් කියන්නේ 3ට යටින් එනවා 3 10 17 24 31. ඔය ටික හැර එතකොට මේකේ 5යි මේකේ 5යි මේකේ 5යි මේකේ 5යි නම් බලන්න දෙයක් නැහැ මෙන්න මේ වගේ ඉන්නේ 1 2 3යි 4යි. මේකේ 4 හරිනේ. මේකේ එන්නේ 1 2 3යි 4යි. මොනවා හරි එන්නේ බෑ. 1 2 3යි 4යි. මෙන්න මේ සිද්ධි ටික දන්න අය මේවා ගණන් විදිහට සලකන්නේ මේවා පොඩි පොඩි සෙල්ලම් විතරයි. කැලෙන්ඩර් එක කියන්නේ මාළු දෙයක් නේද? ඉතින් ඒ හින්දා මේ කියන ඒවා මේ ගානට විතරක් නෙමෙයි පුතේ ඉදිරි ඉස්සරහට අහන ඕන ප්‍රශ්නයකට දාගන්න ඕනේ. එහෙනම් එම මාසයට තිබිය හැකි බදාදා දින ගණන කීයද? බලන්න දෙන්නේ 4යි. එම මාසේ පළවෙනිදා කොහෙද තියෙන්නේ? පළවෙනිදා මේ විදිහ ඇවිල්ලා තියෙන්නේ මං කව 31 ආපු ගමන් ඊට පහුවෙනිදා 30 ඊට කලින් දවස 29 ඊටත් කලින් දවස් 28 කීකේ යන්න ඕනද හංසා නෑ ඔයාලා දන්නවා 1 8 15 22 29 නම් ඔන්න මම ඒ කියපු එක එතනම ඔයාට ඕන වුණා සදේව මොකද්ද පළවෙනිදා හොයනවා කියන්නේ 29 හොයාගත්තාම ඇති හරිද මේ ගොඩක් මෙතන වැඩ වැඩි හින්දා මම පොඩ්ඩක් මගලා ආපහු කියන්නේ මේක හරිද මෙන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න ලේසිම වැඩේ සඳුදා 31 නම් පළවෙනිදා හොයන්න ඉතින් අනේ මේ ඔක්කොම ලියන්න ඕනද පස්සට ඔක්කොම නෑ එක දෙයක්ද නම් ඉන්න ඕන 29 දන්නවා නම් ඒකෙලින් තමයි උඩ එන්නේ එකක් 31ට කලින් දවස මෙතනට 30 එනවා නම් මෙතෙන්ට 29 එනවා නම් ඔයා දා 29ට උඩින් තමයි එන්නේ මොනවද 1 8 15 22 කියන්නේ එහෙනම් බලන්න දෙයක් නෑ සෙනසුරාදා තමයි මේ මාසේ පටන් ගන්න ආවද උත්තරේ හරිද දැන් මට ඕන නම් මේක උත්තරේ කියලා ඉවර කරන්න තිබ්බා මෙච්චර විස්තරයක් කියන්න ඔයාට ඊළඟ ගානක් ආයේ
කියලා දෙන්න ඕනේ නැහැ එතකොට. එඳා හදා ගන්න ඕනේ. ඊළඟට අහනවා තව ප්‍රශ්නයක්. ඊළඟට එළඹෙන මාසේ 5 වෙනිදා කවදද කියලා. අපි දන්නේ නැහැ දැන් මේක 31කින් අවසන් වෙන මාසයක් කියලායි දීලා තිබ්බේ. එතකොට අපි දන්නේ නැහැ මේක මොන වගේ මාසයක්ද ජනවාරිද පෙබරවාරිද අපි දන්නේ නැහැ. හැබැයි දින 31කින් අවසන් වෙනවා කියනකොට අඩුම තරමේ පෙබරවාරි නෙවෙයි කියලා දාන්න ගන්න ඕන. මේක අප්‍රේල් නෙවෙයි කියලා දැනගෙන ඉන්න ඕන. එහෙනම් මේකේ අහන දේ එච්චර අමාරු නෑ. 31 මෙතන නම් එළඹෙන මාසය කියන්නේ ඊළඟ මාසය පළවෙනිදා මෙතන. එක මෙතන නම් දෙක මෙතන, තුන මෙතන, හතර මෙතන, පහ මෙතන. උත්තරේ සෙනසුරාදා. මට ඉක්මනින් කියන්න එළඹෙන මාසයේ ඊළඟ මාසේ 23 වෙනිදා කවද්ද කියලා හදලා කියන්න. දැන් මේකේ දීලා තියෙනවා මේ මාසේ 31 නම් සඳුදා ඊළඟ මාසේ 23 මෙතන ලියන්න. ඔන්න ඊළඟ මාසේ 23 හොයාගන්න ලේසිම ක්‍රමය මොකක්ද? ඊළඟ මාසය හරි 31 දාට පොඩි ලියන්න ඉඩ එනවා. මේ මාසේ නම් 31 මෙතනලු. ඊට පස්සේ ඊට පහුවෙනිදා පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා හතරවෙනිදා පස්වෙනිදා හයවෙනිදා හත්වෙනිදා අටවෙනිදා කික ගණන් කරන කෙනෙක්ද ඔය? එහෙනම් අර කලින් කියපු ටික අපරාධි මං කිව්වේ. නේද? ඔයාගේ වටිනා කාලය අරගෙන මං ඉතින් කියනවා. ඔයා හදන්නේ තාමත් මෙතන 31 නම් 1 2 3 4 5 6 නම් අපරාධිනේ. නේද මෙනුක ඒක නෙමෙයි නේද ක්‍රමේ? ඊළඟ මාසේ 23 හොයන්න ලේසිම ක්‍රමේ මෙනුක කියන්නකො. දැන් මම කියපු විස්තරේ පුළුවන්. මේ 31න් ඉවරයි මේ 31 ගැන දීලා තියෙනවා. ඊළඟට එන මාසේ 23 හොයන්නේ කොහොමද? ලේසිම ක්‍රමය. මේකේ මේ අගසන් දවස කියන්නේ සඳුදා. ඊට පස්සේ මේ ඊළඟ මාසේ පටන් ගන්නෙ අඟහරුවාදා. එතකොට 1ට 15 22 බිලුවම 23 ගාවට යන්න පුළුවන් ලේසිම තැන තමයි 22. very good නියමයි. ඊට පස්සේ ඔව් ඊට පස්සේ 22ට රාපැත්ති දවස තමයි 23 වෙන්නේ බදා. අන්න හරි තේරුණාද කට්ටියට ওই උත්තරේ ගොඩක් අය මට එවලා තිබ්බා. එහෙනම් අර වටයක් දුවන්න ඕනේ නැහැ මහන්සි වෙන්නේ මොකටද නේ? මං අර පන්ති පටන් ගද්දි කිව්වා මහන්සි වෙච්ච අය නෙමේ ලෝකේ දිනලා ඉන්නේ. එනදී අපිත් උදැල්ලක් කරන් කැත්තක් කරන් යන් මහන්සි වෙන්න අතේද. දිනන්න නේද ඔයාස? එහෙම දිනන්න බෑ. ඒ කට්ටියට මම මොකද කියලා හැම වෙලේම ඒව කරන්න ඕනේ මිනිස්සු හරිද? හැබැයි මං කියන්නේ ඔයා විශේෂ කෙනෙක් වෙන්න එපා. ඔයා මේ කැත්තෙන් උදැල්ලෙන් වැඩ කරන්න නම් මේව කරන්න ඕනේ නේ. ඔයාට මම මේ පෞද්ගලිකව කියන්නේ එයාට මොකද කිව්ව නෙමෙයි. රයිට්. අපි මේකේ කියනවා එහෙනම් 31 මෙතන නම් ඊට පහුවෙන්දා පළවෙනි දලු අර මෙනුක කිව්වා වගේ එකට යටින් 1 8 15 22 29 නම් එන්නේ. ඒව ලියන්න ඕනෙත් නෑ නේද සාස්? මොකටද ඔය ඔක්කොම ලියන්නේ? අපි දන්නවා 23ට එළියට එන්න ළඟම තැන 1 8ද 15ද නෑ 22. ආන්න ඔක දාගත්තාම ටිකක් කම්මැලි නෝලියන්නේ. 1 8 15 22 මෙතන නම් 23 මෙතන. උත්තරේ බදාදා. ඕක තමයි සිද්ධි. මම ඒ අමතර තව ප්‍රශ්නයක් කියවෙන්න. ඕනනම් ඊළඟ මාසෙත් අහන්න. ළඟම දෙන්න පුළුවන් උත්තර. තව මාස 5කට පස්සේ අහන්න. ළඟම දෙන්න පුළුවන් උත්තර. ඇතිනේ හිමට. හරි ඊළඟ. තව එකක් තිබිලා නේ. ඒකමත ඉන්න බලන්න. ඒ වගේනේ. ඉතර මාසෙක 31 නෑ නේ බදාදාව කෙනෙක්. බදාදා දිනේ. හරි වෙනස්. හදන්න ඕක තනියෙන් 8 වෙනි ප්‍රශ්නේ.
හරිද? හරි. මම තව එක්කෙනෙක්ගෙන් අහනවා මේ ප්‍රශ්නේ. මම ප්‍රශ්න අහන හේතුවත් පොඩ්ඩක් කියන්නම්. මොකද අලුත් යාළුවෝ පන්තියේ ඉන්න පුළුවන්. ඒ නිසා මම චුට්ටක් කියන්න හේතුව. ඔයා හදන්න ගන්න. පුතේ එකක් තමයි ඔයා තමයි මේ පන්තියේ ප්‍රධානියා. මම නෙමෙයි. හරිද? පන්තිය මම ඉගැන්නුවාට අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් තියෙන ඔය දරුවන්ට. ඔයාලගේ අවශ්‍යතාවයේ මත තමයි මම උගන්වන්න පටන් ගන්න තියෙන්නේ. නේද? ඔයගොල්ලන්ට අවශ්‍ය හින්දා උගන්වන්න. සා ප්‍රධානියා ඔයා. විභාගෙ ලියන්නේ ඔයා. වැඩේ කොට දාගන්න මේ ගණන් හදන්නේ ඔයා නම් ඔයානේ. මේවට උත්තර දෙන්න ඕන. මමම ප්‍රශ්න අහලා මමම උත්තර දෙනවා නම් මාරයි. නේද? ඒ වගේම මමම හදනකොට දම්සිත්වි මං තව දක්ෂ වෙයි. මට තව දක්ෂ වෙන්න ඕනේ නැහැ ඔය ඇති. නේද? මට ළමයින්ට උගන්වන්න ඕනේ ඇතිනේ. එතකොට දැන් ඕගොල්ලෝ ඔහොම මේ ටීවී බලනවා වගේ කාටුන් බලනවා වගේ බලන් ඉන්න ඉතින්. ඉතින් ඒ අධ්‍යාපන ක්‍රමයක් එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. එහෙම කරන අයත් ඉන්නවා. අවුලක් නැහැ ඒගොල්ලෝ. එහෙම කරන් ගියපුවා. මම කියන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය වෙන්නේ පොඩි අයට උගන්වනවා නම් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය. දරුවා මූලික කරගත්ත එයාට ප්‍රධාන තැන එයා තමයි ඉන්නේ. ප්‍රධාන තැන. ඉතින් එකක් ඒක. ඒ හින්දා ඔයාගෙන් ප්‍රශ්න අහන්න වෙන දෙයකට නෙමෙයි. එතකොට ඔයා ඒක ප්‍රයෝජන ගන්න. දෙවෙනි එක තමයි ඔය නිපුණතා කිය හැම වෙලේම කියනවද ටීචර් ඉස්කෝලේ නැද්ද? කියන්නේ නිපුණතා නෑලු මේ පන්තියේ පළවෙනි ළමයා. හැබැයි පන්ති රැස්වීම කියනවා මෙයා නිපුණතාවයට ඇවිල්ලා නෑනේ. මේ බලන්නකො නිපුණතාව කියලා තිත් ගොඩාක් පෙන්නනවා. තිත් මුවා වගේ. තිත්ම තිත්. හරිය වැටෙන්නේ නෑ. ඇයි ඒ? නිපුණතාවල නම් ටිකක් කියන්නම්. එකක් තියෙනවා L කියලා. ඔයගොල්ලෝ දැකලා ඉතින් ඡේද පොත කඩනකොට තියෙනව නේද ඔහස L කියලා? L කියන්නේ සවන් දීමනේ listen. ඉතින් ළමෙක් සවන් දෙන්න ඕන. ඒක නිපුණතාවය. ඉතින් මම මේ කියනවා අහගෙන කරන්න ඕන. එහෙනම් මං අහන ඒවා අවබෝධයෙන් අහගෙන ඉන්න ඕන නිසා ඒක නිපුණතාවයක් සම්පූර්ණ. තව එකක් තියෙනවා S කියලා. S කියන්නේ මොනවද? speak කතා කරන්න එපා ළමයි වුණාම නේ. ඉතින් කටවල් වහගෙන ගණන් හදලා හරියන්නේ නැහැ. ඉතින් ගණන් විතරයි පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඊළඟ නිපුණතාවයේ සම්පූර්ණ නම් මම ප්‍රශ්න අහන නිසා ඔයා කතා කරන්න. ඊට පස්සේ අපි තව එකක් ගත්තොත් එහෙම එනවා මොනවද? R කියලා එකක් තියෙනවා. R කියන්නේ මොනවද? බලන්නද රීඩින් කියලා එකක් තියෙනවා. කියවීම කියන්නේ අකුරු වචන ඡේදම නෙමෙයි හරිද ඔසදී රූපයක් බලලා ඒක රීඩ් කරනවා කියන්නේ මොකක්ද එනං ඒකේ තියෙන එක අපි අවබෝධ කරගන්න ඒක කියවීමක් කරන්න රූපෙත් කියවන්න හරිද ළමයි එහෙනම් ඔයා මෙතන මන් දෙන ඒවා කියවනවා රූප සටහන් හොඳින් තේරුම් ගන්න ඒක රීඩ් කිරීම කියවීමක් වෙනවා අන්තිමේට W කියලා තව එකක් තියෙනවා W කියන්නේ writing ලියනවා ලියන්න වෙනව නැත්තම් මං අහද්දි උත්තර දෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මගේ ඊළඟ අරමුණක් තියෙනවා. ඔයා නිපුණතාව වලින් පරිපූර්ණ වෙච්ච කෙනෙක් වෙනවා මේව කරනවා. එහෙනම් කවුරු හරි හිතන්න එපා හරියට සර් කියන එක මං අහන් හිටියේ මං කතා නොකරට කියනවනම් ඔයා එහෙනම් මේ නිපුණතාවය නෑනේ. තේරුණා? කවුරු හරි මේ හිතනවා නම් අපි මොකටද කතා කරන්නේ වගේ හිතනවා නම් ඔන්න නිපුණතාව නැහැ. හරිද? එකක් ඒකයි. අනිත් එක තමයි ප්‍රශ්න අහන හින්දා ළමයි කැමති. නේද? කවුරුත් හැංගෙන්නේ නැහැ ප්‍රශ්න වලට ගොඩාක් අයත් මේ තවත් දැන් මේ ආන්නෙත් නැහැ මොකද ඒ වුණාට මේ අත්තාඩ එනන්නේ හරිද එතකොට එකක් කැමති එතකොට ළමයා කැමැත්තෙන් පන්ති අනිත් එක තමයි වැඩ කරන්න වෙනව නේද හිමාය එකපාරට හිමාය මේක කියන්න කිව්වොත් එහෙම හදලා තියෙන්නේ නැහැ තේරුණාද ඔන්න ඔය වගේ හේතු නිසා තව හේතු වුණ තරම් තියෙනවා ඔයාගෙන් ප්‍රශ්න අහන්න ඒ නිසා කැමති අය අත උස්සලා ප්‍රශ්න වලට උත්තර දෙමු බැරි අයත් ඉතින් ලෑස්ති වෙලා ඉන්න කොයි වෙලේ අහනවා. කොයි වෙලේ හරි අහනවා. අත ඉස්සුවයි නෑ කියලා නෑ. අත උස්සන අය ප්‍රමුඛතාවය දෙනවා. මොකද මෙච්චර ළමයි ඉදිනේ. පැහැදිලිද මම කියපු එක. එතකොට අලුත් ළමයි තේරුම් ගන්න මම මේ කරන්නේ මම මේවට උත්තර දන්නේ නැතුව එහෙම නෙමෙයි ඈ. එහෙනම් ඉතින් මට ලේසි ප්‍රශ්න ටිකක් දෙන්න තිබ්බානේ. එක වත්තක පොල් ගෙඩි 1420ක් කඩා ගන්නවා. අනිත් වත්තෙන් 1200ක් කඩා ගන්නවා. පොල් වතු දෙකෙන්ම කඩාගත් පොල් ගෙඩි ගන්න කීයද කිව්වනම් පන්තියේ ළමයි 1000ක් ලබන මාසෙදි පෙන්නන්නම්. සිංහබෝල ගණන් අම්මට සිටින් ගෙමෙට තේරෙනවා කියලා ඉතින් ඔක්කොමලා එනවා එහෙනම්. නේද දම්සිට මේ? දැන් මේවා අමාරු වැඩ. එතකොට අමාරු වැඩෙන් මග ඇරලා යන අපරාධෙනේ. ඒ හින්දා ඔයා මහන්සි වෙන දරුවෙක්, ඔයා හොඳ දරුවෙක් මං කියන්නේ අවබෝධයෙන් කරන්න ඕනේ. ඇති. ඒ කතාව ඇති වෙලාව යනවා. අපි අ හදමුනේ. ඔහස
සර් මේක කියන්නේ එක්තරා මාසයක 31 වෙනිදා බදාදායි එම මාසෙත් තිබිය හැකියි. එතකොට සර් අපි ලියා ගන්නවා සඳුදා ඔයා කියන්නේ මම මොකද සඳුදා කියන්නේ හරි අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියලා මුල් අකුරු ටික ලියා ගන්නවා. හරි ඊළඟට මෙතන කියනවා අපිට එක කරුණක් 31 වෙනිදා බදාදා. ඒ කියන්නේ බදාදාට යටින් 31 දාන්නවා සර්. එතකොට එම මාසයේ තිබිය හැකි කියනකොට බදාදා දින ගන්න. එතකොට 31න් 31 දානකොට අපි දන්නවා ඒකට 5ක් තියෙනවා කියලා. අනිවාර්යෙන් අපි දන්නවා මොකද අපිව කරානේ දැන් ඒ හින්දා අපි දන්නවා බලන්න දෙයක් නැහැ මේකට උඩින් තව 4ක් ආවම 5ක් එනවා උත්තරේ ආවා හරි ඊළඟට අහනවා එම මාසයේ 1 වෙනිදා කුමන දවසක්ද? එතකොට සර් මෙතන 31 ඉරිදා 29 සෙනසුරාදා 28. එතකොට 29 යටින් තමයි සර් එක එන්නේ. මෙතන 31 නම් මෙතන 30 ආපහු ගැන බලන්න මට ඉඳලා කියලා බලන්න. මෙතන 31 30 ආ ඊළඟට 29 සඳට යටින් තමයි 29 එන්නේ. හරි. ඊළඟට එළඹෙන මාසේ 5 වෙනිදා කවදාද? එතකොට ඒක කියනවා මට මේක ඔයාගේ උත්තරේ හරි මම ගන්නවා. නමුත් මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් 31 මෙතන නම් 30 මෙතන නම් 29 මෙතන නම් එකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? එම මාසේ පළවෙනිදා යහන්නේ. එම මාස කියනකොට 1 8 15 22 29 වෙනවා. හරි 29 එන්නේ ඉතින් එකට යටින්නේ 1 8 15 22 29 එන්නේ නේ. ඒ නිසා බලන්න දෙයක් නැහැ. ඕන නම් දාලා බලන්න 1 8 15 22 29 දැන් හරිනේ. මේකත් ඕන නම් දාලා බලන්න 1 නම් මෙතන 2 නම් මෙතන 3 මෙතන 8 නම් 9 10. ඉතින් ඔයගොල්ලෝ මේවා මතක තියාගෙන ඉන්නවා නම් තවත් ලේසියි. ඔන්න අර කියපු විදිහට මේකේ 5ක් ආවා. හැබැයි ඔහස එක ලියන්න නැතුව කිව්වා. මේකේ 29 දන්නවනම් කෙලින්ම මෙතනට එක එනවා කියලා කිව්වා. ඔක්කොම ලියුවේ නැහැ. කම්මැලිකම නෙමෙයි ඒක තමයි ක්‍රමයනේ. හරි. දැන් කියන්නේ අන්තිමේ. ඊළඟට අහන්නේ අපෙන් ඊළඟට එළඹෙන මාසේ 5 වෙනිදා. එතකොට සර් 31 ආවේ අපිට බදාදා. එතකොට ඊළඟ මාසේ පළවෙනිදා තමයි බ්‍රහස්පතින්දා. එතකොට බ්‍රහස්පතින්දා එක සිකුරාදා 2 සෙනසුරාදා 3 ඉරිදා 4 සඳා 5. එතකොට උත්තරේ සර් සඳා. හරි. දැන් ඔක ළඟින්ද අපි හිතමු ඕක ලේසි එකක් අර මං කියනවා වගේ සීනි බෝල ගානක් වුණා නම් ඕක කාට හරි. හරි. එළඹෙන මාසේ මට 25 කියන්නකෝ. පහනේ ලේසි උනේ 25. මෙතන බ්‍රහස්පතින්ද 1 කියලා දාගන්නවා. එතකොට 1 8 ළඟ නැහැ 15 ළඟ නැහැ 22 ළඟයි. අන්න 25ට ළඟම එකනේ. එකට යටින් අව 8 ඕනේ නැහැ 15 ඕනේ නැහැ 22 ළඟ. ඊළඟට සිකුරාදා 23 සෙනසුරාදා 24 ඉරිදා 25. අන්න. ඉතින් ඔහස හරි ප්‍රසිද්ධයි පන්තියේ. මම විස්තරේ ගොඩක් කියන්න ඕනේ නැහැ. ගිය අවුරුද්දේ ප්‍රසිද්ධ නමක් එකක් දෙකක් කියන්න බලන්න. පන්ති හැමදාම. දැන් අද කොහෙද ඉන්නේ නේ? කොළඹ රෝයල් ඉන්නේ. ඔන්න එහෙමයි. එතකොට තව ඉන්නවන්නේ ඒ වගේ හරි. එක්කෙනෙක් වට මතක් වුණානේ. සනුජ අයියා ගිය අවුරුද්දේ හිටියේ. ඒ වගේ කෙනෙක්ලු ඔයා කියලා මට කතා කරපු කෙනෙක්. මම කවුද කියලා කියන්නේ නැහැ. ඔයා වගේ වෙන්න හදන මල්ලිලා ඉන්නවා හතරේ. ඒක හරි ආදර්ශ සතුටුනේ. මට මතකයි ඔයා දෙකේ ඉඳන් වැඩ කරපු විදිහ අත් උස්ස හිටපු විදිහ මං කිව්වා ඊට පස්සේ ඇත්තටම. ඒ ආගෙන නැති නේ වෙලාවේ නේ. ඇත්ත නේද? නේද වහස ගොඩක් වැඩ කරානේ. ඉතින් එහෙනම් අනිත් අයත් උත්සාහ කරන්න ගිය අවුරුද්දේ කට්ටියගේ නම් මතක් වෙනවා. තව එක්කෙනෙක් කියලා තියෙනවා ගිය අවුරුද්දේ රිෂිනි ඉන්නේ ලංකාවේ වැඩිම ලකුණු අරගෙන යන්න පුළුවන් විශාඛාව. කොළඹ විශාඛා විදුවල නේද මෙතුලි වැඩිම ලකුණු ඕනේ. 186ක් ඕන වුණා ගිය අවුරුද්දේ. ඉතින් එයාට යන්න පුළුවන්. හරිද? ඉතින් යාළුවා විස්තර මම ඔයාලට කලින් කිව්වා ඔයගොල්ලෝ දන්න අය. ඉතින් එහෙම කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. මේ ඉන්න ලොකු පිරිසක් අතරේ ඔහස මං කවදාවත් හම්බෙලාවත් නැහැ දැකලවත් නැහැ. නමුත් මම දන්නවා ඔහසේ දෙන්න යනවා. මං විතරක් නෙමෙයි
මේ පන්තියේ බලන් ඉන්න පල්ලෙහා පන්ති ඉන්න මල්ලිලා එට ඒක තේරිලා. ඉතින් අනිත් අයත් උත්සාහ කරනවා. හැබැයි ඒ වගේ තව ගොඩක් අය ඉන්නවා මම කියන්නේ නෑ. දැන් ඒ වගේ මාරදක්ෂ වෙන්න දැන් අප්පුල්ලා සුමීරුල්ලා ඔය ගොඩාක් අය ඉන්නවා. ගැල්ලමන්ට ඉන්නවා. මම මේ එක්කෙනෙක් ගැන ඔය කිව්වේ. ඔයත් එහෙම කෙනෙක් වෙන්න. හරිද? වෙන උදාහරණ ඕනේ නෑ පුතේ අපිට අරයා ගැන අර රටේ අරයා මෙහෙමලු මෙයා මෙහෙමලු ඕනේ අපිට අපි ඇති. නේද? අපේ සෙට් එක දිහා බලලා අපි හැදෙන්න. හරි. ඉතින් අදට ඉතින් වෙලාව ඉවර නම් මොකද ඉස්කෝලේ පටන් ගන්න දවස හොඳට තේරුම් ගන්න වැඩ ගොඩාක් කර මහන්සි වෙන කෙනා නෙවෙයි දිනන්නේ හරියට කරන කෙනා. හරි ඒ කරන්ට් එක ගියේ මමම තමයි ඉන්නේ. හරි එහෙනම් අපි හවස පන්ති කාලසටහනට අනුව අද හවස පන්තියෙන් හම්බෙනවා. පහවසර දරුවන්ගේ පන්තියෙන් ඒ වගේම හෙටත් හිමිදිරි පන්තියෙන් හම්බෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්.